හාමුදුරු ඉන්න තැන මේ. පොඩි කාලේ ඉඳන් ඉන්න තැන. හැදුණු වැඩුණු තැන මේ. හැදුණු වැඩුණු තැන. පෙන්නන්න බලන්න වටපිටාව හාමුදුරුවෝ වටපිටාව පෙන්නන්න බලන්න. මේ මොකද්ද මේ හැදෙන්නේ? මේ තමයි හිත් නිවන්න හදන. මේ තමයි හිත් නිවන්න. මෙන්න හිත් නිවන්න හදන තැන. තැන. අපිත් එන තැන. ඉස්සරහට ලස්සන පරිසරයක් වටපිටාවක්. මේ වටපිටාවේ හාමුදුරුවන්ට සිහිනයක් තියෙනවා. ධර්මය බෙදන්න හාමුදුරුවන්ගේ වටපිටාවට මේ පැත්තම පෝෂණය කරන්න දහමෙන්. මේක එකම බලාපොරොත්තුව තමයි තියෙන්නේ මේ හදන බණ මඩුව. මේකේ පොඩි කතන්දරයක් තියෙනවා කියලා කියන්නම්. දැන් අවුරුද්දකට විතර කලින් වෙසක් පොයට සිල් ගන්න බණ අහන්න 500ක් 1000ක් විතර ආවා. එදා වැස්ස මිනිස්සුන්ට ඉඳ ගන්න තැනක් නෑ. පන්සලේ බණ මඩුවක් නැති හින්දා. ඔව්. ඊට පස්සේ බණ මඩුව හදන්න යොදාගත්තා. මේක 1500කට ඉඳ ගන්න. ඔව්. 1500කට මේක ඉඳ ගන්න පුළුවන් විදියට හදන්නේ වැසිකිලි කැසිකිලි টয়ලට් පද්ධති. ඔව්. කුස්සී නවතින්න සේරමත් එක්ක මේක හදන්නේ. දැන් කට්ටිය මගෙන් ආසනය වෙනුවෙන් කරන්න තියෙන වගකීම ඒ කාලයත් එක්ක කරන්න තියෙන වගකීම හාමුදුරුවන්ගේ කාලේ එළබිලා තියෙන්නේ මම නම් හිතන්නේ මේ බණ මඩුව මෙතන හැදලා ඉවරුනහම මේකේ තරුණයෝ 1000ක් 1500ක් ඉඳගෙන සිල් ගනි. එහෙම මේ දෙපැත්තේ හදන්නේ සක්මන්ම මමත් පිං මේ වැඩ නවත්තලා තියන්නේ ඇයි වහලේ ගහ ගන්න සල්ලි නැහැ. හැබැයි වහලේ ගන්න මාසය යන්නේ මේක ගහලා ඉවර කරමු අපි. මේ හැබැයි මේක වහලේ ගැහුවත් නොගැහුවත් මගේ ජීවිතේටවත් මං සල්ලි එකතු කරන වැඩේට යන්නේ නැහැ. මොකද අපිට ඉස්සර වගේ වැඩ කරන්න බෑ. අර ඕන එකක් වුණාවි කියලා හිතාගෙන වැඩ කරන්න බෑ. ඒ හිත පරිස්සම් කරගෙන වැඩ කරන්න ඕනේ. ඒව බිඳුනොත් එහෙම අපි කාටද බණ කියන්නේ? මෙතන ගෙන්න ගන්න පිරිසක් ඉතුරු කරගන්නේ. ඒ හින්දා ලබන වෙසක් පොයට මේ ධර්මශාලාව ඇතුලේ තරුණයෝ 1000ක් ඉඳගෙන සිල් ගන්න. මාත් එකම බලාපොරොත්තු වෙනවා. හාමුදුරනේ ඇයි මේක දාන්න නැත්තේ Facebook එකේ ඔබ වහන්සේගේ බණ අහන පිටරට තරුණියෝ දායක මහත්තුරුත් එක්ක ඕක සතියෙන් හැදිහෙයි. ඒක අරමුණ තමයි බණ මඩු හදන්න බණ කියන්නේ නැහැ. භෞතික දේවල් ගොඩ නගන්න බණ කියන්නේ නැහැ. එහෙම කිව්වනම් තරුණියෝ මොකෙක් ඉක්මනට වැළඳ ගන්නෙත් නැහැ. මේ ධර්මය කියලා කියන්නේ විශ්වයේ තියෙන ආනුභාවයත් එක්ක මිනිස්සුන්ගේ හිත්වලට කාවදින එක. එහෙමයි. බණ කියනවා නම් ඒක මිනිස්සුන්ට බණ කියනවා මිනිස්සුන්ගේ හිත් හදන්න. බණ කියන්නේ බණ මඩු හදන්න නෙමෙයි. එහෙම අරද්දවා තේරුම් ගන්න එපා. කොළඹ ඉඳලා කිලෝමීටර් නිකවැරටියේ 120ක් විතර දෙනවා. නිකවැරටි ටවුන් එකෙන් නිකවැරටියේ ටවුන් එකෙන් ඔතන ඇලවක හන්දියෙන් ඇතුළට එන්න පුළුවන් බස් ඩිපෝ ගාවි. හිතුවේ නෑ හාමුදුරුවෝ ඉන්නේ මේ වගේ තැනක කියලා. ලෝකේ ටෙරාකොටා සම්ප්‍රදාය කියලා කියන්නේ බොහොම පරණ සම්ප්‍රදායක්. එතකොට ඔය ටෙරාකොටා සම්ප්‍රදායේ දේවල් තමයි රැකිලා පරිස්සම් වෙලා තියෙන්නේ. පිත්තල යකඩවලට වඩා. එහෙමයි. මේ තියෙන්නේ ලෝකේ පළවෙනි මේ විශාලතම බුදු පිළිමේ ටෙරාකොටා සම්ප්‍රදායය. එහෙමයි. ටෙරාකොටා කියලා කියන්නේ මැට්ටෙන් පුච්චලා හදපු. එහෙමයි. මේ නිර්මාණය කරේ මගේ ගුරුවරයෙක් තමයි ලෝක පූජිත කලාශූරී හාතිගම්මන උත්තරානන්ද ගෞරවනීය මාහිම්පාණන් වහන්සේ. මගේ ලොකු හාමුදුරුවෝ ගලපිටියාගම විමල වජිරවංශ නායක හාරෝ අපේ ගුරු හාමුදුරුවෝ ගලපිටියාගම ලම අනුනායක හාමුදුරුවෝ. එහෙමයි. උන්වහන්සේලාද පන්සලේ නැහැ පින්කම් වලට වැඩලා. එහෙමයි. උන්වහන්සේලාගේ උත්සාහය මහන්සියෙන් තමයි මේ සියල්ල ගොඩ නැගුණේ. හරිම අලංකාරයි. පිළිමේ හරි විශේෂයි. මොකද මැට්ටෙන් පුච්චලා හදලා තින්ත පෙදක්වත් ආලේපනය කරන්න නැතුව තියෙන මේ ලෝකේ තියෙන එකම බුදු පිළිමේ ටෙරාකොටා සම්ප්‍රදායය. එහෙමයි හාමුදුරනේ. පුදුම විචිත්‍රයක් තියෙනවා. දැන් ඔය කට්ටිය අහනවා මේ පැච් මකන්න බැරිද කියලා. අපේ හාමුදුරුවන්ගේ ජර්මනි මේ කලා හාමුදුරුවෝ විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් කෙනෙක් ආවා. නමුත් මේ සම්ප්‍රදායේ පිළිමවල මෙහෙම තියෙන්න ඕනේ. එහෙමයි හාමුදුරනේ. ඒක හරි රෝ. ඒ රෝ එක ලස්සන. ඒක එහෙම තියෙන්න ඕනේ. ඒ නැචරල් බියුටි එකක් තියෙනවා. ටෙරාකොටා සම්ප්‍රදායේ පිළිමයකට ආවේනිකත්වයෙන් නැති වෙනවනේ නැත්තම්. මේ ධර්ම දේශනා මේ හැම දෙයකම ප්‍රතිඵල හාමුදුරුවෝ නෙලනවා ඉක්මනින්ම. මට ඒක දැනෙනවා. ශාසනය වෙනුවෙන්. ශාසනය වෙනුවෙන්. හාමුදුරුවෝ තරුණයන්ට තියෙන ප්‍රශ්න මොනවද හාමුදුරනේ? හාමුදුරන්ට ප්ලෑන් එකක් තියෙනවද මේ හෙට ලංකාව වටෙන්ම තරුණියෝ ලංකාව වටේ ඉක්මනින් ගෙන්නන්න? ඒ කියන්නේ අර පැහැදීමක් තියෙනකොට ගෙන්න ගන්න හරි පහසු වෙන්නේ. බොමලුවට යන්න? බොමලුවට. බොහෝ පිරිසක් එයි. බොහෝ තරුණ පිරිසක් ඇවිල්ලා මෙතන අපිට තියෙන ලොකු ප්‍රශ්න දෙකක් ලොකු ඉඩ කඩන්නේ. ලොකු ඉඩ කඩන්නේ අක්කර 80ක් විතර පන්සල තියෙනවා. තියෙන සමාජයේ තියෙන ලොකු ඛේද වාචක දෙකයි මම දන්න විදිහට තියෙන්නේ. එකක් මද්ද්‍රව්‍ය අනිත් එක පෞල් ප්‍රශ්න. එහෙමයි හම්බුනේ. වෙන මොනවද තියෙන්නේ? එකක් මද්ද්‍රව්‍ය එහෙමයි. අනිත් එක පෞල් ප්‍රශ්න. ඔය දෙක දන්වැල්ලේ පුරුක් වලට වඩා අර ගහට පොත්තට ගහ වගේ දැන පැටලෙනවා. එක තමයි තියෙන්නේ. ඔය දෙකට එකම විසඳුම තමයි මේ නිමෙන්ද අනෙකට ඉවසන්න අනෙක ගරු කරන්න තේරුම් ගන්න අම්මට තාත්තට සලකන්න වෛරය ක්‍රෝධය ක්‍රේන්තිය නැති වෙන්න මේ ටික නැති කරලා මේ අටලෝ දහමේ කම්පා වෙන්නේ නැතුව ඉන්න පුළුවන් තරුණයෝ ටික හදපුවාම ආය තරුණයෝ කිසි කෙනෙකුට අවියක් ආයුධයක් උස්සන්නේ අවශ්‍ය නැහැ. ආය මේකේ දහම ඇති මද්ද්‍රව්‍ය වලට එක හෙල්මට් පරක්කත් කොල්ලේ කාටවත් ආය ජීවිතේ ගහන එකක් නැහැ.
ඔළුව පාත් කරලා වැඩි වැඩියෙන් පුළුවන් තරම් ධර්මයේ වපුරුනේ හාමුදුරුවෝ. වපුරමු ගාරවෝචන වාතෝචන අනුන්ට ගරු කරන්න පුරුදු වෙන සමාජයක් වෛර නැති සමාජයක් හැදුනහම හිතරත් සතුටුයි. එච්චරයි. නිවනත් අත ළඟයි. නිවනත් මේ පුණ්‍ය භූමියේ මේ ඓතිහාසික පුරා භූමියේ පුරා වස්තු රැසක් තියෙනවා හාමුදුරුවෝ. ගොඩක් තියෙනවා. ගොඩක්. හව ඇතුලේ කිලෝමීටරයක් හව ඇතුලේ තියෙන වැව් කොහොමද තියෙනවා ඇවිදින්න පුළුවන්. අපි යමු. හා. වෙලාවක අනිවාර්යෙන්ම අනිවාර්යෙන් මේ මේක වටේ මට ගිහිල්ලා ලස්සන අපි ඉස්සන බ්ලොග් එකක් ගන්න ඕන හාමුදුරුවෝ ටිකක් තියෙන්නේ වැඩ ටික කරමු ඇතුළේ වෙන්න කියලා එද්දී හමුදා කැම්ප් ආර්මි කැම්ප් සිවිල් ආරක්ෂක කඳවුරුත් බර ගානක් මම පාස් කරගෙන ආවා. සමහරක් විට අයියලා දන්නෙත් නැතුව ඇති අපේ මහත්තුරු දන්නෙත් නැතුව ඇති කත්නෝරුවේ හාමුදුරුවන්ගේ පන්සල තියෙන්නේ මේ ඕගොල්ලෝගේ අසල වටපිටාවේ කියලා. එන්න සපෝට් එක දෙන්න ඕගොල්ලෝගේ සපෝට් එක අවශ්‍යයි. ඕගොල්ලෝගේ සපෝට් එකට පුළුවන් මෙන්න මේ ඕගොල්ලෝගේ සහයෝගයට පුළුවන් මෙන්න මේ ධර්මශාලාව බණමඩුව හැමෝටම තිල්ල කරන්න හැමෝටම විවෘත කරන්න. මේක එසේ මෙසේ ධර්මශාලාවක් නෙමෙයි. රටක් ජාතියක් නිවන අත්නෝරුවේ හාමුදුරුවන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් කාටවත් මේ සෙල්ලම් කරන්න නෑ. සෙල්ලමක් නෙමෙයි මෙතන වෙන්නේ. අපේ දායක සභාවේ දායක මහත්තුරුන්ගේ මැදිහත් වීමෙන් තමයි මේ කටයුතු 100% හාමුදුරුවෝ පෙනෙන්නේ නැහැ මේක ලයිව් දදා හාමුදුරුවෝ කරන්නෙත් නැහැ කියලා මම දන්නවා. නෑ. වීඩියෝ දදා කරන්න හාමුදුරන්ට වෙලාවකුත් නැහැ කියලා මම මේ දන්නවා. සියලු කටයුතු කරන්නේ දායක සභාව. මම කරන්නේ අර කවුරු ආවම මේක කරලා දෙන්න කියලා. හාමුදුරන්ට තියෙන ප්‍රසිද්ධිය හාමුදුරුවෝ පාවිච්චි කරන්නේ නැහැ කියලාත් මම දන්නවා. අනිවාර්යයෙන්. මම ඒකයි හොයාගෙන ආවේ. ඉතින් එකතු වෙන්න මේ වෑයම ධර්මය බෙදන්න එන්න මෙතනට ධර්මය බෙදන්න. එක ගඩොලකින් හරි නෙවෙයි. ගඩොල් වැඩක් නැහැ. බ්ලොග් ගල් වැඩක් නැහැ. එන්න ඇවිල්ලා බලන්න කරන්න පුළුවන් දේ කරන්න මේක ඉවරයක් කරමු. සිරවන් සරණයි බුදු සරණයි.